උඹලා ගෑනුද බං? ඈ? උඹලා ගෑනුද? ඇයි? දැන් මේ වෙලාව ගෙදර තාත්තත් නැහැ අයියත් නැහැ. ඉතින් දැන් මේ ගෙදර ඉන්න එකම පිරිමි උත්තමයා මම. දැන් තෝ මොකද්ද අපිට කරන්න කියන්නේ? දැන් මට කියා කවුද පරිප්පගෙන නීතිය දාපු එකි? මම. උඹලා හැමද ගෙදර ඉන්න පිරිමියාට සලකන්නේ? ඇයි දැන් මොකද උනේ? රාජභෝජනයක් වගේ තියෙන පරිප්පු වලට නීතිය දානට වැඩිය හොඳයි පරිප්පු පණ පිටින් දූෂණය කරනවා. ඇයි හාමු මහත්තයා ඔහොම කන්නේ නැද්ද? මේම කන්න පුළුවන්ද? මගේ බල්ලවත් කන්නේ. යකෝමු දැන් මෙහෙමනම් අපිට ලොකු වෙලා කණක් ඇහිලින්න හම්බෙන්නේ නෑනේ. නෙත්වි පව් හැබැයි. ඇයි? කවුද නෙත්වි? අර පැත්තකින් පච්චයක් එහෙම කොටාගෙන හිටියේ පෑනේ නේද? මම්මට හුඩු. හාමු මහත්තයා දැන් පච්චෙකුත් ගහලා. නෙත්මි කියලා. ඔබට දැම්ම මගුල් විසේද? ඉඳගනින් ගිහිල්ලා. ඇයි? ඉඳගනින්කෝ. උඹට මගුල් විසේ ගහලා ගෙදර උන්ටත් හයිකාරකම් පෙන්නනවද? උඹට පරිප්පු වල නිවිතිය දාලා කෑවා කියලා අගුණක් වෙන්නේ නැහැ. මේ වගේ යකඩ තියෙන්නේ. හොඳට කාපන්. යකඩ වලට හෙන ගහුවම මට තේරෙයි. යකෝ තොට දෙන්න හැන්දේක චීස් බටර් මේ ගෙදර ගෙනල්ලා නෑනේ. තියෙන එකක් එක කාපිය. උට හැමදාම දෙන්න ඕනේ පරිප්පු වල නිවිතිය දාලා.